තාම අර නංගි කෙනෙක් පොර වෙනවා. හැබැයි නංගි හොයාගෙන මට එදින් අපේ ආන්න ඇවිල්ලා අපේ ආච්චි බරයි. Many months later. පාලේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දී ඇතුළු සැකකරුවන් 6 දෙනා ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවා. ඉෂාරා සෙව්වන්දී තවමත් නැති වෙලා තමයි ඉන්නේ. ඔය කිල්ලද කියලා අපි හොයාගන්න විදියකුත් නැහැ. ඉෂාරා සෙව්වන්දී තවමත් සැඟවිලා ඉන්නවා. යාවල්ලන්ට CID වෙලාවක් නැහැ. තවම සෙව්වන්දී හොයාගන්න බැහැ. ගේම දුන්නා දවස් ගාණක් වෙනවා ඉෂාරා මදුපත්ති ඉන්න තැන පටන් බටාවා අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ මේ රිවෝල්වරය ඒකෙන් තිව්වා. ඊට පස්සේ මතුගමට ගියා, ඊට පස්සේ මෙද්දෙනියට ගියා, ඊට පස්සේ කිලිනොච්චියට ගියා, ඊට පස්සේ යාපනයට ගියා, එතනින් බෝට්ටුවක ඉන්දියාවට ගියා, එතනින් නේපාලයට ගියා, එතනින් ලංකාවට ආවා. කොහමදත් අපි ලංකාවේ ඇතුලේ කරන ඔපරේෂන් වලට වඩා දක්ෂයි මුහුදෙන් එහා කරන ඔපරේෂන් වලට. මතුගම, මෙද්දෙනිය, කිලිනොච්චිය, යාපනය. එතනින් පස්සේ කරන ඔපරේෂන් වලින් තමයි අරන් ආවේ. ඉතින් ඒ නිසා කොහොමද කමන්නේ අපි මෙද්දෙනිය ඉඳලා තියෙනවා. මෙද්දෙනිය කියන්නේ වෙනම රටක්. අයිස්ලන්තයේ අගනුවර කොහොමද කමන්නේ සෙව්වන්දී අපරාධ නඩු විධාන සංග්‍රහය පොත අරන් තමයි උසාවියට ගියේ. දැන් එයාගේ නඩුව අහන්නෙත් ඒ පොතින්ම තමයි. හැම දෙයකම කොහෙන් හරි ගියොත් එක්ක තංගල්ලයි මෙද්දෙනියයි. දැන් ඉතින් මොන මරාලයක් ඔලුවට පාත් වෙයිද? මේක නම් කරුමයක්ම තමයි නේද? ඔලුව උස්සගෙන එනකොටම මෙද්දෙනියක් පාත් වෙනවා. එහෙම නැත්නම් තංගල්ලක් පාත් වෙනවා. දැන් සමහරු කම්පියුටර් එකෙන් පින්තූර හොයනවා ඇති. සෙව්වන්දිත් එක්ක ගත්ත පින්තූර තියනවාද කියලා. අරගොල්ලෝ ඒගොල්ලෝ ඒක හොයනවා ඇති මේ වෙලාවේ. අනේ කොහොමද ඉන්දියාවට ගියේ? ඒගොල්ලෝ කොහොමද නේපාලට ගියේ? ඒවා තමයි ඉතින් ඇත්තරම කුච්චන්.